රාගල වලපනේ නගින්න රාගල වලපනේ අලුත්ද පරණද අලුත් කියන්නේ සතියක් විතර නෑ නෑ හදගෙන ආවනේ ඉතින් කරන්න බෑ අපිට ලෝක වෙනස් කරන්න පුළුවන් නේද නෝ ඔන්න එනම් යම් ඉතර කන්නේ නන්නේ යාවද අඳුරනවානේ අඳුරන යාද ඉතින් හොඳයි නේ නැතන හොඳයි දැන් මම ඉතර එන යන තැනක්ද මම නිතර එන යන තැනක් අපේ ගමේ අක්කා කෙනෙක් කරන කඩේ සාමිලා මේ අක්කා කෙනෙක් පිටිපස්සේ ඉන්නේ නේ ඔව් එහෙනම් අපි ප්ලේන් එකක් පුරා බොන්නේ ප්ලේන් එකක් මොකද ඔව් මොනයි කමු මොන හරි කමු ඔව් මොන කන්නේ උඳු වැඩේ ඔව් අරන් එමුද අරන් එන්න අරන් මං ගාරගෙන අපි අක්කා අරන් ඉන්නේ සිතක්කේ මේ ජෝඩික්ස් ගේන්නකෝ එහෙනම් මිත්‍රෝනි අපි ෂෝටිස් කමු දන්නවා ඉතින් කියන්නේ මේ කඩේ ගෙනවා ඔයාකට දන්නවා මේ කඩේ නේ ඔව් සමහර වෙලාවට නිකන් උනත් දෙනවා නිකන් හිටත් යනවා ඔව් නිකන් ප්ලේන් තිබුණොත් නෑ සමහර වෙලාවට හැමදාමත් නෑ හරි මිත්‍රෝනි අපි ප්ලේන් එකක් බෝ ඔව් අපි සිතක්ක ෂෝටිස් කියන කමු තන දැන් වඩා කඩේසක් තියෙනවා කමු සමෝසා නේ ඔව් සමෝසා එකක් තියෙනවා මේ ආසයි ඉතින් මේ එන රොටි ඔව් ආසයි මාත් දන්නවා කියන්නේ කොහරි බ්ලොග් එකක් දවල් යනවා වගේ මාත් බ්ලොග් එකක් කොහරි ගියොත් එහෙම දන්නවා මම මේ වගේ අර කොහරි තැනක ෂේප් තැනක කන්දක් පාමුල එහෙම කැමති මේ මෙහෙම කන්න ඔව් අතරම මාරම රහයි ආයේ සෝරජ මම ගන්න මේ එළ රොටි යන්නේ මොනවද විතරද මට ෆීලිං එක අල ෆීලිං එක සර් පොලිස් නිලධාරියෙක් නේ ඔව් වෙනස් නොවන ගමනක් යනවා තරම් මොකද යාළුවෝ නේද මොකද හිතන්නේ අපේ යාළුවා ගැන අලුත් බ්ලොගර් අලුත් YouTuber අලුත් traveling channel එකේ නමක් කියන්නකෝ බලන්න තනා ඩෙස්ටිනේෂන් channel එක අද ඉතින් traveling channel එකක් කරන්නේ කොහොමද සුපිරි contents කරන්නේ පළවෙනි විදිහට සමචෛත්‍ය vlog කරා අද දිවාදරේ හොඳ යාළුවෝ තමයි නේ මේ පළවෙනිට ඔන්න සමචෛත්‍ය vlog කරා කොල්ලා ඉතිහාසයේ මිලියන් ලස්සන වැඩියක් කරන්න ඉස්සරහට කට්ටිය බලන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ ලස්සන කන්ටෙන්ට් එකක් අරගෙන එනවා හරි පොරත් හොඳයි උකස් සහෝදරයාගේ නම මම තරන්නේ නේ ශාන් තරංග අපේ මේ දනාගේ යාළුවෝ දෙන්නේ ගොඩක් කල් ස්කූල් ෆ්‍රෙන්ඩ්ස් අද ඉස්කෝලේ ගාන දන්නවා ගමේ නේ පරණ යාළුවෝ සීතක් අයින්නවා හරි මිත්‍රෝනි ප්ලේන් ටික සුපුරුදු පරිදි කන්දක් හෙලක් පාමුල ගන්න ප්ලේන් ටික වගේ තමයි අද මේ වලපනේ ටවුමේ ගන්න ප්ලේන් ටික විත් දන නේද ඔව් මාර ෆෑන්ස් අන ඉන්නේ ඕන දන අනා වාල කොච්චර හොඳද කියලා හරි දනෝ එහෙනම් යන් අපි කොහෙද මේ ඉන්නේ වලපනේ මේ තියෙන්නේ වලපනේ බස් ස්ටෑන්ඩ් එක දැන් අපි ඉන්නේ වලපනේ බස් ස්ටෑන්ඩ් එකේ ලස්සන චිත්‍ර ලස්සන මොස්තර ටිකක් තියෙනවා මේ තමයි මේ මොස්තර ටික එහෙනම් රාගල බස් එක තියෙනවා රාගල වලපනේ නගින්න රාගල වලපනේ ඔන්න මම බස් එකට පොඩි සපෝට් එකක් දුන්නා රාගල වලපනේ නගින්න රාගල වලපනේ රාගල බස් එක තියෙනවා රාගල වලපනේ නගින්න රාගල වලපනේ ඔන්න මම බස් එකට පොඩි සපෝට් එකක් දුන්නා රාගල වලපනේ නගින්න රාගල වලපනේ very good දැන් බස් එකේම ගියක් විතර දැන් කොහෙන්ද මොන බස් එකේ මෙහෙම පටන් ගන්නෙ රාගල වලපනේ නුවර බස් එක යනවා නුවර කොළඹ බස් යනවා තව වැලිමඩ නිල්දණ්ඩා හින්න බස් යනවා ඔය ටික තමයි සොනික් ඉන්නවා මිනිබයින්ස් ඉන්නවා ආසයි සොනික් කාටුන් එක ආසයි ආසම් කාටුන් එක වෙන සොනික්ද සොනික් සූරප්පා ඉන්නවා වල් මාමා ඉන්නවා
ඔන්න ඉතින් එළවලු ටිකක් බලන්න කියලා ආවා. ඉතින් නෝකෝල් තියෙනවා කියලා යමු නෝකෝල්. 530. 530. ලිස් කොහොමද? හොඳ ලිස් ටිකක් බලන්න. ලිස් දෙකක් 80. ඩිම්මල් නේද දෙනවා නේද අයියා? ඩිම්මල් 100ක් 90. ඇත්තට මොනවද ඩිම්මල්? ඒ කියන්නේ මේ අර ඇපලෝ. කරපිංචා තියෙනවා. පතෝල මෙන්න මේ වගේ යෝධ දිග පතෝල. කන්න ආසයි දෙනවා දැක්කම. මුක්තියලි පැකට් තියෙනවා. ඉතින් පොලොස් කියනවා. ගමේ පොලොස් මොකද පරණේවද? අලුත්ද පරණද? අලුත් කියන්නේ සතියක් විතර නෑ හදගෙන ආවනේ. එන්න ලස්සන ඩිසයින් එකකට හදපු එකක්. ඒක කුරුල්ලන්ට හදපු එකක්ද දන්නේ නැහැ. කුරුල්ලන්ට හදපු එකක්. අනේ මේ කුරුල්ලන්ට හදපු එකක්ද? ඒ කියන්නේ ඒකත් ෂෝක් නේද? දනාගේ පරණ කාර් එක බලන්න යමුකෝ. ඔන්න දනා දිනුලා අලුත් කාර් එකකුත් අරගෙන. ඈ දනා දිනුලා අලුත් කාර් එකකුත් අරගෙන. ලස්සන ග්‍රීන් කලර් එකක් තියෙනවා. ලස්සන view එකක් මියුසික් වීඩියෝ එකකට උනත් මෙතන ගලපනවා. මේක මේ මෙටල් ප්‍රවාහණය කරන කාර් එකක් වගේ නේද? ඔව්. එන්ජින් මොකුත් නැහැ හැබැයි. එන්ජින් මොකුත් නැහැ. මේකයි පරණ වාහනයක් ඉතින්නේ. පරණ වාහනය. ලයිට්ස් ගලවනවා. සුබිෂි. තාම නම්බරේ තියෙන හැබැයි. දැන් නෝවිස් කණ්ඩායම කියලා. කඩලා කණ්ඩායම. නෑ. මොකද? අසන. මොන කණ්ඩායම? අයිස්ක්‍රීම් එක? අයිස්ක්‍රීම්. දනා කොයි අයිස්ක්‍රීම් එකද කන්නේ? චොක්ලට් අයිස්ක්‍රීම්. චොක්ලට් එක. චොක්ලට් එකක් දෙන්නද? කොහොමද? ඔව් කොහොමද? එතන මේ මොකද අර මේ ලීටර් 500ක තියෙනවද? ලීටර්. ඔකේ කාඩ් පේමන්ට් පුළුවන්ද? කාඩ් පේමන්ට් පුළුවන්ද? කාඩ් නෑ. නෑ. හරි කමන්නේ. මේක half එක. half එකනේ. මේක හොඳයිද? ඔක හොඳයි. අමත් කයින්නේ? ෂුවර්ද? ෂුවර්. හොඳද? එනවද දනාගේ අම්මටත් එක්කම මේක හොඳයි. කයිද අම්මා? හයි. මේක හොඳයි. හරි. ඔන්න ඉතින් වීඩියෝ එකේ එන්ඩ් එකට තමයි අවිල්ලා ඉන්නේ. මේ තමයි වලපනේ රාවණා පප්පත. එතකොට හරස් පැත්තේ පුංචි ලෝකාන්තේ ඒ වගේ තව ලස්සන ප්ලේසස් ගොඩකට අපි ඉදිරියට යන්න ලෑස්ති. මගේ උපන් බිමෙන්ම මේ වැඩේ පටන් ගමු. ලස්සන චේන්ජ් එකක් ඉස්සරහට කරනවා. හදවතින් ආදරේ. බයි.